අක්කේ මේ නෝකෝ. ඔයා දන්නවද මං ඔයාගේ ආසම මොනවද කියලා? නෑනේ. අර ඉන්නේ මගේ එක් සචිනි. මෙන්න මේ චූටි රවුල. ඕකි තමයි මට බූට් එක තිබ්බේ. ඔයා දන්නවද මං වගේ ආස මොනාටද කියලා? ඕකින්ද තමයි අර මම වහ කියලා මාමගේ මුත්‍ර කප් එක බිව්වේ. ඔන්න ඔය ලස්සන ඇස් දෙකට. ඕකි මට බූට් එක තිබ්බනේ. දෙපංකෝ මං අද ඕකිට කරන්න හොඳ වැඩක්. දැන් තමසේ කෙල්ල හම්බෙන්නේ නේද මෙතෙන්ට ආවේ දැන් අපි. දැන් මොකද තමසේ කරන්න හදන්නේ? හරි පොඩ්ඩක් තමසේ කොහොම ඉන්නවකෝ. කොහෙද යන්නේ? කරන්න ආපු වැඩේ නෙවෙයි කරන්නේ. මූ එක්කද කොහෙද දැන් යාළු වෙලා ඉන්නේ? හැටිමුගේ. ඉදපංකෝ. සචිනි තමසේ මොකද මෙතන කරන්නේ? කවුද මූ? අද උදේ ඉඳන් හවස් වෙනකම් පන්ති කියලා මට මෙසේජ් කෝල් කරන්න පාගුවා නේද? මම තමසේව විශ්වාස කරා සචිනි. තමසේ මට බොරු කරා. අද වැලන්ටයින් දවසේ වෙන කොල්ලෙක් එක්ක පාක් ආව නේද? මට මේව මීට කලින් හිතන්න තිබුණා. අපි දෙන ලබන මාසේ කසාද බඳින්නත් එක්ක නේද හිටියේ? මේ ඇති දැන් මට බොරු කරා. සුදු මූ මොකද්ද මේ කියන්නේ ආ? ඔයා මටත් බොරු කළා එහෙනම්. කවුද මූ? අම්මෝ අද නම් අපේ එකව කන්නවා කියන්නේ හොඳ කෑම. අනේ මේ මූ බොරු බබා කියන්නේ. ඔයා දන්නවනේ බබා මම ඔයාලට කවදාවත් බොරු කරන්නේ නැහැ කියලා. බොරු එහෙනම් මේ මොකද්ද මේ? බබා තමයි මම මේ සේරම බලාගෙන හිටියේ. තමසේ මට ඕනේ මේ කෙල්ලත් එක්ක තල්ලා හිටියද? තමසේ නම් මහා බොරුකාරයෙක්. මේ කෙල්ලව ලබන මාසේ බඳින්නත් එක්කද හිටියේ. මට ඔක්කොම ඇහුණා තමසේ කියපු දේවල්. මං හිතුවේ නෑ රොයින්ද තමසේ මට මෙහෙම බොරු කරයි කියලා. මේ සම්මුති මෙතනින් ඉවරයි. තියාගන්නවා. මට කතා කරන්න නැත්නම් මම තමසේ බ්ලොක් කළා දානවා. බබා කියන දේ අහන්නකෝ. මේ මගේ හොර කෙල්ලෙක් නෙමෙයි මේ මගේ එක්ස්. මම මේ මුන් දෙන්නම කොටවන්න මේ රංගපෑමක් කළේ. බබා අනේ ඉන්නකෝ. අනේ බබා. අයියෝ. හොඳ වැඩේ ඔහෙට. ආව මෙතන බොරු කියලා මාවල් මගේ කොල්ලවයි කොටවන්න. යම් බබා යන්න. බහුයන් කොහරි උඹකට බලා ගන්න මං ආ. ඒ මොකද්ද ඒ උනේ? ඒ මොකද්ද තමයි? කවුද ඔය මගේ කෙල්ලට මෙතෙන්ට එන්න කිව්වේ? අනේ මමයි කෝල් කරලා කිව්වේ. තමසේ අර කොල්ලගෙන් ගුටිකයි කියලා ඔයි. කරුමේ අක්කාලෙද පැමිණි හැක කියන්නේ ඒක තමයි. යකෝ මට අන්තිමට ඒකත් නෑ මේකත් නෑ. තොටාද මම? අනේ මං තමසේට හොඳක් කියලා කරන්නේ.